සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට කියලා දෙන්නේ Visual Studio එකේ අපි කරගෙන යන ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය ලයිබ්‍රරි ටික දාගෙන ඒක මේන් ප්‍රොජෙක්ට් එකට කනෙක්ට් කරගන්න කොහොමද, ඒ රෙෆරන්ස් ඇඩ් කරගන්න කොහොමද යන ටික තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි මේක පටන් ගන්න ඉස්සෙල්ලාම ප්‍රොජෙක්ට් එක ගමු. අපි හදාගමු අපි අලුත් ප්‍රොජෙක්ට් එක ASP.NET API ගම අපේ ෆ්‍රේම්වර්ක් එක. ඉතින් අපි දාගමු අපේ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් එකට ස්ටුඩන්ට් කියලා ප්‍රොජෙක්ට් එක නේම් කරගමු. හොඳට බලාගන්න මේ කරන දේවල්. හරියට ක්‍රියේට් බටන් එක බලලා අපි ප්‍රොජෙක්ට් ඕපන් කරගමු. ඒක රන් කරලා පෙන්නන්නම් මම ඔයාලට. මෙතන ඕපන් වෙන්නේ Swagger කියන ප්ලැට්ෆෝම් එක. මේකෙන් තමයි අපි ඩේටාබේස් එකට ඩේටා පාස් කරන්නේ. ඒ ඉස්සරහට මම කියලා දෙන්නම්. දැන්ට නිකන් ඔයාලට පෙන්වන්නේ ප්ලැට්ෆෝම් එක මොකක්ද කියලා. මේ ගැන මම අනිවාර්යෙන් ඉස්සරහ වීඩියෝ එකේ ඔයාලට හොඳ එක්ස්ප්ලනේෂන් එකක් දෙනවා. දැන් අපි බලමු කොහොමද ලයිබ්‍රරි ඇඩ් කරගන්නේ කියලා. මෙතන ඔයාලට පේනවා solution කියලා තියෙන අපේ ප්‍රොජෙක්ට් එකේ name එකයි ඊට පල්ලෙහින් තියෙන ප්‍රොජෙක්ට් එක ස්ටුඩන්ට් එක. ඉතින් අපි ලයිබ්‍රරි ඇඩ් කරගන්න ඕන අපි solution එකට. මේක ලයිබ්‍රරි එකට සාමාන්‍ය තව ෆ්‍රේම්වර්ක් එකක් අපි ප්‍රොජෙක්ට් ඇඩ් කරගන්නවා වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඉතින් ඒවා කනෙක්ට් කරගන්නවා වැඩ කරන්නේ. බලමු කොහොමද ඇඩ් කරන්නේ කියලා. ඉතින් රයිට් ක්ලික් කරලා ඇඩ් ගිහිල්ලා new project කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි අර මේ ඉන්ටර්ෆේස් එකට යනවා. මෙතන සර්ච් කරන්න class library කියලා. ඉතින් මේක සිලෙක්ට් කරලා next කරන්න. ඉතින් අපි අපේ ලයිබ්‍රරි එකේ නම දාගමු. මම ලයිබ්‍රරි වල නම් දාන විදිහට ඔයාලත් ඒක ලින්ක් කරගෙන යන්න. ස්ටුඩන්ට් කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එක නම, LP කියන්නේ ලයිබ්‍රරි කියන එක කෙටියෙන්. ඊට පස්සේ අද මේ දැන් බිස්නස් කියලා දාන්නේ. ඒකෙන් අපි ලයිබ්‍රරි කරගන්න දේ අනුව ඔයාලට තේරෙයි ලයිබ්‍රරි නේම් කරද්දී මෙතන පොඩි වෙනසක් වෙන්නේ. ඉස්සරහ බලාගෙන ඉන්න. අනිවාර්යෙන් මතක තියාගන්න solution එක right click කරලා තමයි අපි library එක add කරගන්නේ. පළවෙනි එක කරපු විදිහට class library select කරනවා. mix කරලා අපි library name එක දාගන්නවා. මේකෙත් project එකේ නම ඊට පස්සේ library කියන එකට කෙටියෙන් LP කියලා දාගන්නවා. ඊට පස්සේ අපි දෙන්නේ අපි මේ library වෙන වැඩිත් එක්ක ඒකට සුදුසු නමක්. අපි ඉස්සරහට මේ ලයිබ්‍රරි ටික ඇඩ් කරගමු. ඔයාලා ලයිබ්‍රරි ටික ඉවරුනහම මම කිව්වාගේ තේරෙයි මේකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ChatGPT තියෙනවා, AI ඇති තරම් තියෙනවා, යූස් කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. මේ ලයිබ්‍රරි වල නම් දාලා ඇයි මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අන්තිම කෑල්ල නම වෙනස් වෙලා තියෙන්නේ ඇයි? මොකක්ද ඒකේ ලොජික් එක කියලා හොයන්න. ඒ වගේම මේ ORM modeling programming style එක. ඒකත් ඒ ගැනත් පුට්ටක් ඔයාලා ඉගෙන ගන්න. මම දේම මෙතන කියලා දෙන්න අමාරුයි. මම ප්‍රොජෙක්ට් එක කරගෙන යන විදිහ ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ඉතින් මම කියන දේවල් පොඩ්ඩක් ඔයාලා ඉගෙන ගන්න ඔයාලා. ඔයාලගේ ඉගෙන ගන්න කැම්පස් එකේම හරි තේරෙන්නේ නැති දෙයක්, අමාරු හොයාගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඩෙවලොපින් විතර නෙමේ අසයින්මන්ට් එකක් කරගන්න ඒ දේවල් වලට උදව් වුණා. කමෙන්ට් එකක් දාන්න. මම කියන දේ උත් අහගෙන හරියට අවධානයෙන් ලයිබ්‍රරි ටික ඇඩ් කරගන්න. හරි, ලයිබ්‍රරි ටික එකතු කරගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවා මෙතන ලයිබ්‍රරි එකේ අන්තිම නම් ටික තමයි වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් බලමු මේ ලයිබ්‍රරි ටික මේන් ප්‍රොජෙක්ට් එකට එකතු කරගන්න කොහොමද කියලා. ඉතින් අපි මේ ලයිබ්‍රරි ටික මේ ස්ටුඩන්ට් කියන එකන අපේ මේන් ප්‍රොජෙක්ට් එක අපි හදාගත්තා. දැන් මේකන ලයිබ්‍රරි එක කනෙක්ට් කරගමු. මේන් ප්‍රොජෙක්ට් එක right click කරන්න. ක්ලික් කරලා add වලට ගිහිල්ලා project reference කෙනෙක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා මේ ලයිබ්‍රරි ටික අවශ්‍ය විදිහට අපිට මේක ටික් කරගන්න.
වුණාට පස්සේ එන්ටර් බටන් එක ඔබන්න. ඉතින් දැන් ඔයාලට පේනවා මේ ලයිබ්‍රරි එක මේ ප්‍රොජෙක්ට් එකට ඇඩ් වෙලා තියෙනවා කියලා. ඒ වගේම ලයිබ්‍රරි අතරත් මෙතන කනෙක්ෂන් එකක් දානවා. ඒ විදිහටම ලයිබ්‍රරි උඩ රයිට් ක්ලික් කරලා ඇඩ් වලට ගිහිල්ලා ප්‍රොජෙක්ට් රෙෆරන්ස් ක්ලික් කරලා මම මේ ටික් කරන ලයිබ්‍රරි ඒ අවශ්‍ය ලයිබ්‍රරි එකට අනුව ටික් කරන ලයිබ්‍රරිස් වෙනස්. ඒ නිසා හොඳට බලාගෙන ඒ ලයිබ්‍රරි ටික් කරලා ඉවරලා එන්ටර් බටන් එක ඔබන්න. මොකද මේ ලයිබ්‍රරි වලටත් ඒ ලයිබ්‍රරි අපි රෙෆරන්ස් දාලා ඇඩ් කරගන්නේ අපි ORM කියන මොඩියුල් එකට තමයි මේ ඩෙවලොප් කරන්න යන්නේ. ඉතින් එතකොට ORM කියන්නේ ඔයාලට තේරෙනවනේ M එකම කියන්නේ මැපින්. ඒ කියන්නේ දැන් අපි මේ දාපු ලයිබ්‍රරි ටික මැප් කරන එක තමයි කරගන්නේ. මේක හරියට බලාගෙන ඒ අවශ්‍ය දේවල් ටික හදාගන්න. ඉතින් මම මේ දේ කරගන්න YouTube එකෙන් හෙව්වා. මට මෙච්චර පැහැදිලිව ඉගෙන ගන්න ඇත්තටම වීඩියෝ එකක් හම්බුනේ නෑ. මම ඒකයි පුළුවන් තරම් ඔයාලට මේක පැහැදිලි කරන ගමන් වීඩියෝ කරගෙන යන්නේ. මේ ORM මොඩලින් එකෙන් ඇත්තටම බෑක් එන්ඩ් එක ඩෙවලොප් කරන වීඩියෝස් හොයන්නත් අමාරුයි. මම ඉතින් ජිල්ලියමක් කරනවා ඔයාලගේ යාළුවෝ ඉන්නවා එයාලත් ඉගෙන ගන්න කැමති. ඒක නිසා පුළුවන් අයට මේක ෂෙයා කරන්න. ඒ වගේම channel එකට subscribe දෙන්න ඉතින් මම පුළුවන් උපරිම ඔයාලට මම දන්න දේ කියලා දෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ වීඩියෝ ෂෙයා කරලා මගේ channel එක subscribe කරලා මට ඉස්සරහට මේ වගේ වීඩියෝස් කරගෙන යන්න සප් එකක් දෙන්න කියලා තමයි ඉතින්. හරි අපි දැන් ලයිබ්‍රරි ටික හදාගෙන ඒවා කනෙක්ට් කරගෙන ඒ වැඩ ටික ඔක්කොම සම්පූර්ණ කරගෙන ඉවරයි. දැන් තියෙන මේක NuGet packages ටික දාගන්න. අපි ඒ ටික ඊළඟ වීඩියෝ එකෙන් කරමු. මේ ටික ආයෙ පොඩ්ඩක් බලලා මම කිව්ව විදිහට අවශ්‍ය දේවල් හොයලා ඉගෙනගෙන තියාගන්න. මම ඊළඟ වීඩියෝ එකේ ඉක්මනින් එනවා. මම ඔයාලගේ පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා notification on කරගන්න. මගේ වගේම ඔයාලගේ live free game එකක් ගහන්න පුළුවන්. ගොඩක් වැදගත් දේවල් මගේ channel එකෙන් මම ඔයාලට අරන් දෙනවා. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.